හෙලෝ ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මමත් ගියා ශ්‍රී ලංකාවේ විශාලතම මින් මැදුර බලන්න. පේනවනේ මගේ ඔලොමොට්ටල යාළුවත් එක්ක. ඉතින් අපි බස් එක ගිහිල්ලා අතුරු පාරක ත්‍රිවිල් එකක තමයි ගියේ. ඉතින් මේකේ විශාලත්වය ගැන කිව්වොත් මේකේ විශාලත්වය කියලා නිම කරන්න බෑ. මොකද මේක අක්කර විශාල ප්‍රමාණයක නිර්මාණය වෙලා තිබ්බ දෙයක්. ගිහපු ගොඩාක් කට්ටිය කියලා තිබ්බනේ ටිකට් එක 1200යි කියලා. ඉතින් ඊයේ අපි යද්දී ඒක ඔෆර් එකක් වටිලා රුපියල් 800කට තමයි තිබුණේ. මේ තියෙන මං ආසම තැන. එතන හරීම ලස්සනයි. පටන් ගත්ත තැනේ ඉඳන් මෙන්න මේ වගේ බිංග ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තිබ්බේ. මෙතනින් පටන් ගත්ත ගමන් දිගටම ලස්සන මත්ස්‍යයන් තමයි අපිට දැක ගන්න තිබ්බේ. බලන්නකෝ යාළුවගේ ලස්සන. මෙතන නම් යාළුවෝ ගොඩායි. චූටි යාළුවෝ, ලොකු යාළුවෝ, එක જાති යාළුවෝ අපිට දැක ගන්න තිබ්බා. ඉතින් මෙන්න මේ මාළු නම් මතකලා තිබ්බ කාටුන් වල විතරයි. ඉතින් මං යාළුවා ඇත්තටමත් ඊයේ දැක්කා. මේ මාත් එක්ක අපායට හරි යන යාළුවෝ. මේ මින් මැදුරේ මත්ස්‍ය ටැංකිය ඉතා විශාලයි. මෙන්න මෙතන හිටිය යාළුවෝ ටික නම් ගල් ගිහිලා වගේ නිදිද කොහෙද? අපි කොච්චර සද්ද කරත් එයාලා හැරුණේ නැහැ. බලන්න කිතින් මගේ යාළුවා ඈරෙන්න කීකේ යාළුවට බනිනවා. තාමත් මේ ස්ථානය නම් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තමයි තියෙන්නේ. ඒ වුණාට බලන්න ඕන තරම් මාළු මෙන්න මෙතන ඉන්නවා. ආසියාවට අයත් මාළු, අප්‍රිකාවට අයත් මාළු, චීනට අයත් මාළු, ඒ වගේම ඉන්දියාවට, ඇමරිකාවට, මැලේසියාවට, මාලදිවයින්ට ඒ ගොඩාක් රටවල් වලින් ගෙන්නපු මාළු අපිට මෙන්න මෙතනින් දැක ගන්න පුළුවන්. මෙතන චීනට අයත් මාළු තමයි හිටියේ. ඉතින් මෙතන නිර්මාණය කරලා තිබ්බෙත් චීන වගේම තමයි. මෙන්න මෙතන ඉඳන් අප්‍රිකාවට අයත් මාළු තමයි හිටියේ. ඇත්තටම අප්‍රිකාවට හිටපු මාළු ප්‍රමාණය අති විශාලයි. එයාලා ගොඩාක් තැන්වල හිටියා. කතාවෙන් මෙතෙන්ට යන තැන ඔයාලට කියන්න බැරි වුණානේ. මහනුවර බෝගම්බර බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙනවා තලාතිය මහරස්සන බස්. ඉතින් ඔයාලා එතනින් ඒ බස් එක නැගලා සිංහාරගමට තමයි ටිකට් ගන්න ඕනේ. සිංහාරගම ජංක්ෂන් එකෙන් බැහැලා ඔයාලට අනිවාර්යයෙන්ම තමන්ගේ වාහනය කියන්නේ නැත්නම් 300ක විතර මුදලකට ටුක් එකක් දාගන්න වෙනවා. තමන්ගේ වාහනය කියනවා නම් වඩාත් හොඳයි කියලා තමයි මම කියන්නේ. මොකද අපි ගියාට අපිට පික්නීවත් හම්බුනේ නැහැ. ඒ වගේම එද්දිත් එහෙමයි. අපි එළියට එද්දි ඒ පැත්තේ තාම පික්නී දුවන්නේ නැහැ. ඉතින් අපිට වාසනාවට අපි ආපු ත්‍රිවිල් එකේ අංකල් හිටියා. අපි ආයෙත් මේන් රෝඩ් එකට ගිහින් බස් එකක් ගත්තා.
මං හිතන්නේ නම් මෙයා කැට්ෆිෂ් විශේෂයක් වෙන්න ඕනේ. අනේ මෙයා නම් හරිම ලස්සනයි. ඇත්තටම මෙතන බලන්න කියලා නිම කරන්න බැරි තරම් මාළු ඉන්නවා. ලස්සන මාළු. මෙයා බලන්නකෝ මෙයා නම් හරි අමුතු මාළුයි. මෙයාලා ශරීරයෙන් විශාලත්වයෙන්වත් ගොඩාක් ලොකුයි. ජීවිතේ මම දැක්ක පැතලිම මාළුව තමයි මේ. වීඩියෝ එකකටවත් කෙලින් ගත්තොත් පේන්නේ නැහැ. මෙන්න මෙයාලා නම් රංචු වශයෙන් තමයි හිටියේ. මං ආසයි මෙයාගේ පාටට. රෝස් පාටයි. මෙන්න මේ අනිත් ජාතිය. මෙයාලත් හොඳටම නිදිද කොහෙද. එකම එක්කෙනයි දැඟලව්වේ. ඉතින් අනිත් කට්ටියත් හැමෝම එකම විදිහට ගල් ගහලා වගේ තමයි හිටියේ. මේ මං ආස අනිත් මාළ විශේෂය. මං හිතන්නේ එයාත් කැට්ෆිෂ් කෙනෙක් වෙන්නේ නැති. මං එයාගේ ප්‍රින්ට් එකට කැමතියි. මේ ඉන්නේ මගේ ඔලොමොට්ටල යාළුවා. මෙයාගේ ඉතින් ඇඩ්වයිස් කරන්න වෙන්නේ අපේ අම්මට විතරයි. මං හිතන්නේ මේ තමයි මම දැක්ක ලොකුම ටැංකිය. එතනින් තවත් ලොකුම මාළු జాතියක් තමයි මේ. මෙයාලගේ ටැංකිය මාරම ලොකුයි. මෙයාලගේ ලස්සන බලන්නකෝ. මෙයාලා නිකන් වතුර ආසේ දේදුන්නක් පායලා වගේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ ටැංකිය වලින් මම වැඩිපුර මාස කරේ ඔන්න ඔතනට. මෙයාලගේ පාට හරිම ලස්සනයි. බලන්නකෝ. මං හිතන්නේ මෙයා නම් මඩු විශේෂයක් වෙන්න ඕනේ. එතන බෝඩ් එකක් නම් ගහලා තිබ්බේ නැහැ. එයාගේ ශරීරයේ හැඩයන එක මඩුවෙක්ගේ වගේ. මෙන්න මෙයාලා නම් රතු පාට වතුරක තමයි හිටියේ. මම හිතන්නේ මොකක් හරි කෙමිකල් එකක වෙන්න ඇති. ඇත්තට ජීවිතයේ ගත්තමම ලස්සනම අත්දැකීමක් තමයි මේ අත්දැකීම.
හදමින් පවතින කැන්ටින් එකක් තියෙනවා. ඉතින් එතන හරි පිරිසිදුයි. ඒ වගේම අපිට ඕන කරන ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම පැංචොන්ට සෙල්ලම් කරන්න තැනක් වගේම අපිට පහසුවෙන් ඉඳගෙන ආහාර ගන්න තැනකුත් තියෙනවා. වොෂ්රූම්සුත් හදමින් පවතිනවා. ඒවත් ඉතාම පිරිසිදුයි. ඉතින් ඊළඟට යන ඔයත් මේවා පිරිසිදුව තියාගන්න අමතක කරන්න එපා. අපි ආයෙත් මේ අංකල් එක්කම ත්‍රීවිල් එකේ ටවුන් එකට ආවා. ඊට පස්සේ බස් එකට නැගලා අපි එහෙම නුවර ඇවිත් ලන්ච් ගත්තා. ඉතින් මේ vlog එක ඉවරයි. ඊළඟ vlog එකකින් හම්බෙමු. බලන් හිටියට thank you. ආදරෙයි.